ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සුපිරිම AI ඇප්ලිකේෂන් එකක් ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් මේකේදී ඔයාලට පට්ට ලස්සන ෆොටෝස් එඩිට් කරගන්න පුළුවන්. ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මේ ෆොටෝ එක තිබ්බ විදිය. හැබැයි මේ ෆොටෝ එක එඩිට් කරාට පස්සේ ඔයාලට පේන්නේ නැති මේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එකයි. මෙන්න මේ ෆොටෝ එකේ ඇඳුමයි වෙනස් කරලා තිනවා. ඉතින් මෙන්න මේ AI tool එක, ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන් එක යූස් කරලා ඔයාලට පට්ට ලස්සන ෆොටෝස් එඩිට් කරගන්න පුළුවන්. හරි ඉතින් එන වැඩේ කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. හරි ඉතින් ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න හැටි මම මේ වීඩියෝ එකේ අන්තිමට වගේ කියන්න. ඔයාලා බලන්න කොහොමද වැඩේ කරන්න කියලා. හරි ඉතින් මම අද මේ කතා කරන ඇප් එක ඕපන් කරගන්න. ඉතින් මේක AI ඇප්ලිකේෂන් එකක්. හරි ඉතින් ඔයාලට පේන්නේ නැති මේ වගේ තමයි ඇප් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. හරි ඉතින් මම කියන්නම් කොහොමද මම අර වගේ ෆොටෝ එකක් එඩිට් කරගත්තේ කියලා. ඇප් එක ඕපන් කරගත්තට පස්සේ මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් කොහොමවත් මම කරන්නේ මෙන්න මේ AI fill කියලා තියෙන්නේ. මෙන්න මේක මේ විදිහට ටච් කරගන්න එක. හරි ඉතින් මේ විදිහට ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට කරන්න තියෙනවා ඔයාලට එඩිට් කරගන්න ඕනේ ෆොටෝ එක මේ විදිහට ටච් කරලා ඇඩ් කරගන්න එක. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. හරි ඉතින් මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් වෙනවා බ්‍රෂ් කියලා තියෙනවා, ලැසෝ කියලා තියෙනවා. මෙන්න මේ වගේ ටිකක් මෙතන තියෙනවා. හරි ඉතින් දැන් අපි හිතමු මේ ෆොටෝ එකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලට වෙනස් කරගන්න ඕනේ වෙනවා කියලා. ඔයාලට කරන්න තියෙන්නේ පල්ලෙහා තියෙන බ්‍රෂ් කියන එකට දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේකේ බ්‍රෂ් සයිස් එක ඔයාලට වෙනස් කරන්න. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ ෆොටෝ එකේ මොන හරි වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවා නම් අන්න ඒ තැන් වලින් මෙන්න මේක මේ විදිහට බ්‍රෂ් කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට මම ඔයාලට මේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරලා පෙන්නන්නම් කොහොමද මේක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේකෙදි පොඩි අවුලක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ ෆොටෝ එකේ තියෙන දේවල් මේකෙන් නැති වෙන්න ඔයාලට මෙන්න මේක බ්‍රෂ් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් හැබැයි මේක මේ විදිහට කරගත්ත කියන්නේ ඔයාලට මාන ලස්සන ෆොටෝ එක එඩිට් කරගන්න පුළුවන්. හරි ඉතින් දැන් මම මේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්‍රෂ් කරගත්තා ඔයාලට පේනවා ඇති. ඒකට හේතුව මම මේකෙදි බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න යන හින්දා තමයි මම මේ විදිහට මේක බ්‍රෂ් කරගත්තේ. හරි ඉතින් දැන් මම ඔයාලට මේක AI වලින් ජෙනරේට් කරලා පෙන්නන්නම් කොහොමද මේක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ටයිප් කරන්න තැනක් තියෙනවා. දැන් ඔයාලට මෙන්න මෙතන වගේ ෆොටෝ එක කොහොමද ජෙනරේට් වෙන්න ඕනි කියලා මෙතනදී ටයිප් කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී හරි ඉතින් දැන් මම මෙතනදී මේ වගේ එකක් ටයිප් කරගත්තා. ඔයාලට පේන ඇති කොහොමද ටයිප් කරගෙන තියෙන්නේ කියලා. හරි ඉතින් ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් වෙනවා fill කියලා නිල් පාටින් මම මෙන්න මේක මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මම මේ දීපයකට බෑග්ග්‍රවුන්ඩ් එකක් ජෙනරේට් කරලා දෙනවා. ඔයාලට පේන්නේ නැති. ඉතින් ඔයාලා මේක හරියට බ්‍රෂ් කරගත්තා නම් වැඩේ හරියටම වෙනවා. ඉතින් ඔයාලට පේන්නේ නැති මේ වගේ ෆොටෝස් දෙකක් ජෙනරේට් කරලා තියෙනවා. ඉතින් මේ ප්ලස් අයිකන් එක ටච් කරගත්තොත් අපිට මේ විදිහට ඔයාලා දීපු ප්‍රොම්ප්ට් එකට තව මේ වගේ ෆොටෝස් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන්නේ නැති මේ විදිහට AI වලින් ෆොටෝ එක එඩිට් කරගන්න පුළුවන් මෙන්න මේ ඇප් එක යූස් කරලා. හරි ඉතින් මම මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් සිලෙක්ට් කරගන්න. හරි ඉතින් මම මෙන්න මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් සිලෙක්ට් කරලා මේ පල්ලෙහා තියෙන හරි අයිකන් එක ටච් කරලා මේක ඇප්ලයි කරගන්න. දැන් ඔයාලට මම මෙන්න මේ බ්‍රෂ් එක වෙනස් කරලා පෙන්නන්නම් කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් ඒකටත් ඔයාලට මේ බ්‍රෂ් කියන එක ටච් කරලා මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මේ බ්‍රෂ් එක මේ විදිහට සිලෙක්ට් කරන්න පුළුවන්. මේ විදිහට බ්‍රෂ් කරලා ඉතින් ඒක හරියටම ඕන වෙන්නේ නැහැ. හැබැයි හරියට කරගත්තොත් ඔයාලට ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. මේ විදිහට මම බ්‍රෂ් කරලා මම දැන් මෙන්න මේ ටයිප් කරන්න තියෙන තැන මෙන්න මේ විදිහට yellow frog කියලා මේ වගේ ටයිප් කරගන්න. හරි ඉතින් අපි මේ විදිහට ටයිප් කරලා මෙන්න මේ fill කියන එක දීලා බලමු කොහොමද මේක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ මාරම ලස්සනට බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඉතින් ඔයාලට ඕනනම් මම මෙන්න මේ shoes දෙකත් වෙනස් කරලා පෙන්නන්නම්. ඉතින් මම මෙතනදී yellow shoes කියලා ටයිප් එකක් දාගන්න. හරි ඉතින් මම මේ වගේ ටයිප් කරලා මෙන්න මේ fill කියන එක ටච් කරලා පෙන්නන්නම්. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ මාර ලස්සන ෆොටෝස් එඩිට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දකින්න ඇති ෆොටෝ එක තිබ්බේ මෙන්න මේ විදිහට. හැබැයි මේ ෆොටෝ එක දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ විදිහට මේ ඇප් එක යූස් කරලා ඔයාලට මේ වගේ පට්ට ලස්සන ෆොටෝස් එඩිට් කරන්න පුළුවන්. ඒකල ඔයාලට පුළුවන් මේ next කියන එක ටච් කරලා මේක වගේ ගැලරි එකට සේව් කරගන්න. ඉතින් මෙන්න මේ සේව් කියන එක අනිවාර්යෙන් ටච් කරගන්න වෙනවා. ඊට පස්සේ තමයි ඔයාලට මේක ගැලරි එකට සේව් කරගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් ඔයාලට මේ ඇප් එක දාගත්තොත් ඔන්න ඔයාලට මේ වගේ ෆොටෝස් එඩිට් කරන්න පුළුවන්. හරි ඉතින් දැන් මම කියන්න කොහොමද ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න කියලා. ඉතින් ඔයාලට මේ ඇප් එක Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. හැබැයි පොඩි අවුලක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් Play Store එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට Magic AI Eraser කියලා සර්ච් එකක් දාගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ අයිකන් එක තියෙන ඇප් එකක් බලා ගන්න පුළුවන්. මේ කොහොමවත් මේ ඇප් එක MB 11ක් 12ක් වගේ පොඩි ඇප් එකක්. මේක ඔයාලගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. හැබැයි ඔයාලා මේක Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තොත් අර වැඩේ කරද්දි මේ ඇප් එකෙන් Pro ඉල්ලනවා. ඉතින් එහෙම වුණොත් ඔයාලට මේ වැඩේ කරන්න බෑ. හරි ඉතින් දැන් ඔයාලට තේරෙන්නේ නැති මම මොකක්ද කියන්න යන්නේ කියලා. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම මේ කීප එක තේරුන්නේ නැත්නම් අපේ WhatsApp group එකට ඇවිල්ලා මම මොකක්ද මේ කිව්වේ කියලා ඔයාලට අහන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ඇප් එකම තමයි ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ.
හැබැයි මේ විදිහට ඔයා ඩවුන්ලෝඩ් කරගත්තොත් කිසිම අවුලක් නැතුව ඔයාට මේ විදිහට ෆොටෝස් එඩිට් කරගන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් නවත්තන්න. channel එකට අලුත් කෙනෙක් හිටියා නම් subscribe කරලා එකතු වෙන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් අපි ආයේ මේ වගේ තවත් දවසකින් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.